නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවසේදී බොහොමනේ කමින් සූදානම් වෙන්නේ ධම්මපදයේ තුලින් ලෞකික පරලෞකික ජීවිතයේ සාර්ථක කර ගන්නට බුදුජානක වහන්සේ ලබා දුන් ධර්මෝදන් වලින් එක ධර්ම කාරණාවක් ජීවිතයට එකතු කර ගන්නටයි එදා සයද්නවර පින්වතුනේ අදින්න පුප්පක කියලා සිටුවරයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට අදින්න පුප්පක කියලා කිව්වේ නදින්න පුප්පක කාටවත් කිසිම දෙයක් ලබා දෙන්නට මොහු විසින් කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒ වගේම තමන්ගේ ධනය තමන්වත් හරියට භුක්ති විඳලා ආහාරයක් අනුභව කරන්නටවත් ඇඳුමක් පළඳුමක් ගන්නටවත් ආසාවක් මොහු තුළ තිබෙන්නේ නැහැ. කාලයක් යනකොට මොහු විවාහ වෙලා මොහුගේ බිරිඳගෙන් මොහුට දාව එක දරුවෙක් ලැබෙනවා. මේ දරුවා කෙමෙන් වැඩිගෙන යනකොට බිරිඳගේ මතක් කිරීමක් අනුව මේ දරුවාගේ කන් එක දෙපැත්තේ කුණ්ඩලාභරණ දෙකක් එල්ලන්නට ඕනේ කියන බිරිඳගේ මතක් කිරීමට අනුව රන්කරුවෙක් ගෙනල්ලා පුතාට කර්ණාභරණ ඇදුවොත් මහ විශාල ගණනක් මුදලක් දෙන්න වෙයි කියන චේතනාවෙන් තමන් රත්තරන් කෑලි දෙකක් තලලා ඒ රත්තරන් කෑලි දෙක දරුවාගේ කන් දෙකේ එල්ලනවා. ඒ නිසාම මොහොත මට්ට කුණ්ඩලී කියන නම පට වැදෙනවා. කාලයක් යනකොට මේ මට්ට කුණ්ඩලී කෙමෙන් වැඩෙනවත් එක්කම මොහොත පුංචි රෝගයක් අට ගන්නවා. මේ රෝගය ටිකෙන් ටික වැඩි දියුණු වෙනවා. මොකද්ද මේ රෝගය? පාණ්ඩු රෝගය. ගෙදරට වෛද්‍යවරයෙක් ගෙන්නලා පුතාට බෙහෙත් කරොත් මහා මුදලක් යයි කියන චේතනාවෙන් වෛද්‍යවරු ගාවට ගිහිල්ලා සුවඳ කතා බහ කරන අතරතුර කපටිකමෙන් මේ අහුවල් ලෙඩේට අහුවල් බෙහෙත කොහොමද කරන්න කියලා වෛද්‍යවරුගෙන් අහගෙන ඒ බෙහෙත් ආගෙන ගිහිල්ලා තමන්ගේ පුතාට බෙහෙත් කරනවා. ඊට පස්සේ හරියට මේ බෙහෙත් උනේ නැති හින්දා තමන්ගේ පුතාට තිබ්බටත් වඩා මේ රෝගය වැඩි දියුණු වෙනවා. ඊට පස්සේ කාලයක් යද්දී මරණාසන්න මොහොතටම තමන්ගේ පුත්‍රයාවත් මේ මට්ට කුණ්ඩලී ලං වෙනකොට අදින්න පුබ්බක පුතාව බලන් දෙන අය මගේ නිවසේ ධනෙ දකේ කියලා ගෙදර පිටුපස කොටසේ පිළිකන්නේ පුතාව නිදි කරවනවා ඇඳක් දාලා. ඊට පස්සේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලන බුදුරජාණන් වහන්සේට මට්ට කුණ්ඩලීව බුදු නෙතට අහු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සවනක් ගණ බුද්ධ රශ්මි මාලාවන් වේදුවගෙන මට්ට කුණ්ඩලීගේ නිවසේ ඒ මට්ට කුණ්ඩලී හිටපු තැනට වැඩම කරනවා. පහුපැත්ත හැරිලා හිටපු මට්ට කුණ්ඩලීට බිත්තියට වැටෙන මේ අමුතු ආලෝකය දැකලා එහා පැත්ත හැරිලා බලද්දී ලෞතර බුදුරජාණන් වහන්සේ තර වැඩ ඉන්නවා දකින්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේට බොහෝම පහන් සිතෙන් යුතුව බොහෝම සතුටින් වන්දනා කරන මට්ට කුණ්ඩලී මොහොතෙම මේ පරිලව ගිහිල්ලා දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා උප්පත්තිය ලබනවා. තව බොහෝ දුරට මේ කතාවන්ගේ තිබ්බත් ගාථාවෙන් ගන්න පුළුවන් සාරය ගන්න මේ කතාවේ මේ ප්‍රමාණය බොහොම ප්‍රමාණවත්. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කතාව ආරම්භ කරගෙන එක්තරා ගාථා රත්නයක් දේශනා කරා. මොකද්ද ගාථා රත්නය? මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනී. යම් කිසි කෙනෙක් පහන් සිතෙන් යමක් කරයි නම් කියයි නම් හෝ සිතයි නම් ඒ සඳහා ලැබෙන සැප විපාකය කෙනෙකුට කරදරයක් නොවේ. පස්සේ ගෙන හෙවණැල්ලසේ නිවන් දකින ජාති දක්වා සසර පුරාවට සැප විපාක දෙමින් පසුපස ගමන් කරනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මට්ට කුණ්ඩලී හිත පහදවගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළ පමණින් දිව්‍ය පුත්‍රයෙක් වෙන්නට අවශ්‍ය කරන පිනක් රැස් වුණා නම් අපිත් කල්පනා කර ගන්නට ඕනේ පහන් සිතින් කටයුතු කරන්නට, පහන් සිතේ යහපත් කටයුතු වල යෙදෙන්නට, කිලිටි සිතින් කරන කටයුතු වලින් ඈත් වෙලා පාරලෞකික ලෞකික ජීවිතයේ සාර්ථක කරගෙන නිර්වාණය දක්වා යන ගමන් මඟ පිරිසිදු කර ගන්නට අවශ්‍ය දහම් කාරණාවන් ජීවිතයට එකතු කර ගන්නට, යහපත් සිතින්ම කටයුතු කරන්නට, යහපත් කටයුතුම සිද්ධ කරන්නට කියන දහම් අවදානය ලබා දෙමින් දහම් කාරණාව සම්පූර්ණ සියලු දෙනාට තිරුවන් සරණයි.